හෙලෝ යාළුවනේ සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මාදි කියලා දෙන්න හදන්නේ විනාඩි 2ක් වගේ පොඩි කාලයක් තුළ හරියටම කස්ටම් එකක් නිවැරදිව හදාගන්න විදිය. මුලින්ම අපේ රෑන්ක් තෝරගන්න තියෙන තැන මේ ආකාරයට ඔබන්න. ඊට පස්සේ විතර CS කියන තැන යටින් තියෙන වලට පේන ඇති කස්ටම් කියලා එකක් කොටුවක්. ඊට පස්සේ දකුණු පැත්තේ අයින තියෙනවා ඇති වලට පේන ඇති කහ පාට කොටුවක් අතුරු ක්‍රියේට් කියලා එකක්. ඒක ඔබන්න. ඒක ඔබට වශයෙන් මේ වගේ එකට හදනවා මේ තමයි අපි හදන්න හදන room එක. ඊට මෙතන password කියන තැන ඔයාලට කැමති password එකක් ඇඩ් කරගන්න. okay password එකක් ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මෙතන මේ squad duo solo කියලා තියෙනවා. ඔයාලා squad custom එකක් ගන්නවා නම් squad custom ඒකට ටික් එක දාගන්න. නැත්තම් duo මම මෙතන duo කියන එක දාගන්නවා. ඊට පස්සේ විතර වම් පැත්තේ අයින තියෙන කොටුව දෙවෙනි කොටුවට යනවා නේද? ඊට මෙතන උඩ රවුන්ඩ් ගන්න බලනවා. රවුන්ඩ් කීයද කියලා අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. එතන රවුන්ඩ් 7 කියන්නේ යාළුවනේ රවුන්ඩ් 4 13 කියන්නේ යාළුවනේ රවුන්ඩ් 13 7. ඊට පස්සේ යාළුවනේ මෙතන දකුණු පැත්තේ යට ඉංග්‍රීසි අකුරු ගොඩක් තියෙනවා වලට පේනවා ඇති. ඊට පස්සේ මේ උඩම තියෙන දකුණු පැත්තේ අයිනේ ඇමෝ ලිමිට් කියලා හොට් කියලා ඒකට යාළුවනේ මතක් කරලා නෝ දෙන්න ඕනේ. ඒකෙන් එන්න අපිට ඇති තරම් උන්ද හම් වෙනවා වෙඩි තියන්න. ඒ කියන්නේ ලිමිට් එකක් නැතුව ඇමෝ අන්ලිමිටඩ් වෙනවා යාළුවනේ. ඊට පස්සේ වම් පැත්තේ අයිනේ තියෙන ඉංග්‍රීසි අකුරු වල බලපුවාම යාළුවනේ ඔයාලට පේනවා ඇති දෙවෙනියට දෙන හොට් ට්‍රබල් ලිමිට් කියන එක අනිවාර්යෙන් නෝ දෙන්න ඕනේ යාළුවනේ. ඒක දුන්නාම අපිට වෝල් ලිමිට් එකක් නැතුව අන්ලිමිටඩ් වෝල් හම් වෙනවා යාළුවනේ. ඊටයි යටටම තියෙන ඔයාලට පේනවා ඇති හෙඩ්ෂොට් කියලා. මේක අනිවාර්යයෙන් යාළුවනේ ඔයාලා yes දෙන්න. ඔයාලා මොකද one tap custom එකක් ගන්නවා නම් yes දෙන්න. මේකෙන් එන්නේ හෙඩ්ෂොට් කියන එක yes දුන්නාම ඔළුවට විතරයි වදින්නේ යාළුවනේ. ඊට පස්සේ අපි යනවා එන අන්තිම කොටුවට. ඊට පස්සේ දෙවෙනි කොටුවට. ඊට පස්සේ මෙතන ස්විච් එක ඔබනවා. ඊට පස්සේ රවුන්ඩ් ගන්න සිලෙක්ට් කරලා තියෙනවා. මේ තියෙන්නේ යාළුවනේ අපිට රවුන්ඩ් වල හම් වෙන කාසි ප්‍රමාණය සල්ලි ප්‍රමාණය ගන්නයක් බයි කරගන්න. ඊට පස්සේ මේක අනිවාර්යෙන් ඔක්කොම වැඩි ගන්න ඕනේ යාළුවනේ. නැත්නම් අපිට ගන්නයක් බයි කරගන්න සල්ලි නැති වෙනවා කස්ටම් එකේදී. කස්ටම් එක ඇතුළේදී මේ ඔක්කොම වැඩි කරගන්න යාළුවනේ. ඊට පස්සේ යාළුවනේ ඒකේ උඩ වලට පේන ඇති ස්ටෝ කියලා එකක්. ඒක ඔබට යාළුවනේ. ඊට පස්සේ වලට පේන ඇති මේ ටික් ටිකක් වැදිලා තියෙනවා. මේ තියෙන්නේ අපේ ගේම් එක ඇතුළේ තියෙන ගන් ටික. ඔයාලට ඕනේ නැති ගන් එකක් තියෙනවා නම් දැන් අපි හිතමු මෙතන ඩෙසර්ට් ඊගල් කියලා තියෙන්නේ. ඩෙසර්ට් එක ඕනේ නැත්නම් යාළුවනේ මෙතන තියෙන ටික් එක අයින් කරාම ඩෙසර්ට් එක නැති වෙනවා. ඒ වගේ ඔයාලට ඕනේ නැති ගන් ඕනි ගන් ඔහම තෝර දැම්ම හැකි යාළුවනේ. ඊට පස්සේ ඔන්නෝම යාළුවනේ. ඊට පස්සේ ඔයාලට පේන ඇති යට තියෙනවා කහ පාට කොටුවක් ක්‍රියේට් රූම් කියලා. ඒක බලන්න යාළුවනේ. ඒක පුපා ඔන්න ඔය විදියට යාළුවනේ කස්ටම් එක හදනවා. පට්ටම ලේසි. වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අමතක කරන්න එපා යාළුවනේ. සබ්ස්ක්‍රයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්න යාළුවනේ. එහෙනම් අපි බෙල් අයිකන් එක ක්ලික් කරලා සපෝට් එකක් දෙන්න යාළුවනේ. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. දැන් අපි ගියා යාළුවනේ.